ඔහාය ගොසයිමස් ළමයි අපි අද ශොපින් ලොක් එකට යන්න යන්නේ උදේ නම් වැස්ස හොඳටම දැන් තාත්තේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු නම් පායනාද ඉයනේ කියලා උදේ නම් හොඳට වැස්ස ටිකක් හොඳට කියන්නේ මහ ලොකු වැස්සක් නෙමෙයි ඉතින් මේට වහින විදියට වැස්සයි ඉතින් ටිකක් ඊතලක් පොඩ්ඩක් අඩු වෙලා වැස්ස හින්දාද කොහෙද ඇඳුමක් දාගන්න කලින් ඔක්කොම කලින් කාලෙමු බලන්න බෙදලා තියෙන කියලා බලමු අද බටු සහ මස් තියෙනවා එහෙනම් ගයිස් අපි කාලා හමු වෙන්න හරි ගයිස් කාලත් ඉවරයි එහෙනම් thumbnail එකේ දැක්කා වගේ යෙන් 4000කින් සතියක් කවර් කරගන්න පුළුවන් වේද බලමු මොනවද අපිට ගන්න තියෙන්නේ කියලා බලමු මොනවද ගන්න තියෙන්නේ කියලා මෙතන බිත්තර ඉවරයි බීම එකක් ගන්න ඕනි ෆ්‍රෙෂ් මිල්ක් එකේ පොඩ්ඩයි තියෙන්නේ එළවලු තියෙන්නේ දවසකට වගේ එළවලු තියෙන්නේ එතකොට එළවලු ගන්න ඕනි යට තට්ටුවේ නම් මොකුත් නැහැ මට හිතන විදියට මොකුත් නැහැ හිස් පොඩි මස් කෑල්ලක් තියෙනවා නේද ඒක මදි මස්යක් ගන්න ඕනි එතකොට ලූණු සුදු ලූණු අපි බලන්නකෝ යාළුවනේ වෙච්ච වැඩේ මේ මොනවා කියලාද ඔයාලා හිතන්නේ අපි රැවටිලා ගත්ත ඉඟුරු මෙච්චර ලාභෙට කියලා බලනකොට ඉඟුරු නෙමෙයි මේ අල જાති අල්ලු ලූණු සුදු ලූණු නම් තියෙනවා නේද බලමු මේ වටේ සොත් අඩුව තිබ්බක් ගමු එතකොට රාමෙන් පැකට් එකේ තව 3ක් ඉතුරුලා තිනවා සැමන් තියෙනවා තෙල් එකක් ගන්න වෙයි සමහර විට තෙල් ඉවරයි අපි මේ ලංකාවෙන් ගෙනාව බඩු තියෙනවනේ ඒ හින්දා පොඩ්ඩක් ඇද ගන්න පුළුවන් කාලයක් කරෝනි තියෙනවා සෝයා මීට් තියෙනවා මේකෙත් තියෙනවා 3-5 සෙට් එකක් ගම්මිනිස්සෙමත් තියෙනවා අප බලමු මොනවද ගන්න ඕනි කියලාද මම ලෑස්තිලා ඉන්න හරි ගයිස් අපි ලෑස්තිලා ඉවරයි දැන් අපි යන්නේ දෙන shopping කරන්න අපි ගිහලා බලමු අද වීඩියෝ එක මොන වගේ එකක් වෙයිද කියලා මම නම් සිරප්පු මෙයා නම් සබත්තු එහෙනම් අපි කුටාර් දෙකේ අතුරු දෙකක් අරගෙන ග්ලව්ස් දෙකක් අරගෙන තොප්පියකුත් දාගෙන අපි යම් පිටත් යමු අපි ඉන්නේ දෙවෙනි තට්ටුවේ යාළුවනේ මේකන දොර වහනවා වැස්සනම් නැහැ යාළුවනේ බලමු චෙක් එක ගන්න පුළුවන් දියා මේ දින අපි දෙන්නගේ පුටාර දෙක මේක මගේ එක මේක මෙයාගේ එක එන්න යා පොඩි පින්නක් යනවා සැර වෙනකන් නැහැ කියලා හිතමු පොඩ්ඩක් වහිනවා යාළුවනේ පොඩ්ඩක් නෙමෙයි පොඩි තෙමිනලා ඉන්නේ නැත්නම් මේ බලන්න බෑ තෙමිලා ඉන්නේ දැන්ටම ඔයාලට පේනවද ඔයාලට මේ තියෙන්නේ කාර් සේල් එකක් මේ හරිය කාර් සේල් ගොඩක් තියෙනවා මේ ඔක්කොම වගේ සේල් මෙතන මේක සේල් එකක් වෙන්න ඕනි මේක නම් ගණන් ගහලා නැහැ අතන වාහන සෙට් එකේ ගණන් ගහලා තියෙනවා කොළ 46යි කොළ 37යි දුරු සෙට් එකේ නම් පේන්නේ නැහැ අපිට තව යන්න තියෙනවා කිලෝමීටර් 1.5කින් හරවන්න තියෙනවා කිලෝමීටර් 2ක් තියෙනවා හරි එහෙනම් අපි යා මෙන් තියෙනවා ගයිස් දිදෝ හම්බයි කියා අපේ එක්කනට තාම කඳු පා ගන්න බෑ යා ඉන්න තල්ලු කරන් ඉන්නේ එයා තාම එල්බෝඩ් ඔන්න ගයිස් මෙතන පාර පනින්න තියෙන්නේ මෙන්න මේ පාලමොඩි මේ අපි දැන් මෙතනින් බයිසිකලේ තල්ලු කරා යන්න ඕනි මෙන්න මේ විදියට ගිහිල්ලා අර පැත්තෙන් බහින්න ඕන ඔළුව විකාර වෙනවා පළවෙනි දවස්වල නම් දැන් පොඩ්ඩක් පුරුදු හින්දා මේ අවුලක් නැහැ නැත්තම් උඩට ගියාට පස්සේ හිතා ගන්න බෑ කෝකෙන්ද බහින්නේ කියලා
මේක තල්ලු කරද්දි හොඳට හරි. හරි. In 600 meters, turn right. අද වැහැලා හින්දා අමාරුයි. මේ අනික වැස්ස දවසට මේ සීතල හොඳට මාඩු. නැත්තම් හෙරප්පු දාන් යන්න බෑ කවදාව. මේ හිත අපිට ඔය කෙලින් යන්න තියෙනවා. දැන් නම් අපි ටිකක් ළඟ ඉන්නේ. ඔන්න ගයිස් අපි බඩු ගන්න තැනට ආවා. මේක තමයි සුපර් මාකට් එක. අපි බයිසිකලේ අතර නැවතුනේ. ඔන්න දැන් අපි ඇතුළට යනවා. ඇතුළට ගිහලා හම්බ මොනවද ගන්න කියලා. අද ලාමෝකේ මාර විදියට සෙනගක් කියේ මොකද අද සෙන්සුරාදේ ඉඳන්දරි. අපි ගිය සතියේ ඇපල් ගත්තා. මේ සතියේ නම් මාර විදියට ඇපල් ගණන් ගිහිල්ලා තිබ්බා. අලිපේරෙමත් තිබ්බා. අලිපේර නම් ඇත්තට ආසාවක් නැහැ. ඊට පස්සේ අපි බීම්මල් ගත්තා. බීම්මල් වල ගානක් මතක නැහැ. කොහමද 200 ගණක් හරි 300 ගණක් හරි තමයි උනේ. ඊට පස්සේ අල ගත්තා අපි. ඊට පස්සේ අල අරගෙන ඊට පස්සේ අපි ගියා මස් මාළු බලන්න මේ සී ෆුඩ් සෙක්ෂන් එක. ඊට පස්සේ අපි බිත්තර පැක් එකක් ගන්න ඕන වෙලා තිබ්බා. බිත්තර පැක් එකක් ගත්තා. බිත්තර පැක් එකක් දාගෙන මේ හාල් නම් කන්න බෑ යාළුවනේ. අපි හාල් ගෙන්නන්නේ ලංකාවේ තැනකින්. මේ පාර බාස්මති එකයි අරලි එකයි දාලා තියෙන එතනට 8000 ගානක කිලෝ 10ට 8000 ගානක් යනවා මේ පාර. මේ තමයි ජපානයේ මාළු. මාළු නම් ආවට පස්සේ කෑවම නෑ එකපාරක්වත්. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් try කරලා බලන්න. පඩි ගත්තට පස්සේ තමයි අපිට පඩි වැටෙන්නේ ඊළඟ මාසේ 15. ඒ වෙනකන් හිමීට ඇද ගන්න ඕනේ ඉතින්. මේවත් මොනවද කියලා හරියටම දන්නේ නැහැ. සොසේජස් මෙතන තියෙනවා ග්‍රෑම් 855යි 481යි. එහා පැත්තේ පොඩ්ඩක් ලාභ එකක් තියෙනවා. මේ ලාභයි එක පොඩ්ඩක් රහයි මීට වඩා. ඊට පස්සේ මේ තියෙන්නේ ඊළඟට පෙන්නන්න යන්නේ යෝගට්. ජපානයේ යෝගට් නම් එච්චර ලොකු රසක් නැහැ. ලංකාව වගේම තමයි. මෙතන තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්න ඕනි. ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා මෙතන මේ එක එක රස වලින් ෆ්ලේවර්ස් වලින් තියෙන මේ අයිටම් ටිකක් තියෙනවා. මේක ඇපල් අතන බීම එකක්. මේක තියෙනවා එළවලු වලින් හදන බීම වලතිත් තියෙනවා. බීලා නැහැ කොහොමද දන්නේ නැහැ. ගිය පාර මිදි එකක් ගෙනිච්චා. ඒකත් එච්චර අවුලක් නැහැ. පොඩක් වයින් රහක් එනවා ඒකේ. අපි ෆ්‍රෙෂ් මිල්ක් එක ගත්තේ මේ තියෙන අපි සොසේජස් එක ගන්න එක. අපි ගත්ත සොසේජස් එක මේක පොඩි 600 ගානක් වුණා ටැක්ස් එකත් එක්ක. ඊට පස්සේ අපි ගත්තා යෝගට් එකක්. ඊට පස්සේ මෙතන තියෙන්නේ පොඩි පොඩි බීම අයිටම් තමයි මෙතනක් තියෙන්නේ. මෙතන කප් රාමෙන් වර්ග තියෙනවා. ගොඩක් තියෙනවා. මාර විදියට ගොඩක් වර්ග තියෙනවා. අපි දැන්ට කාලා තින්නේ චින් රාමෙන් මෙන්න මේකේ. අර මං ගෙදරදී පෙන්නුවේ ලොකු පැකට් එක. ඒක අවුලක් නෑ. පොඩ්ඩක් සෙට් වෙනවා අපිට. සැර තියෙනවා පොඩ්ඩක්. ඒ හින්දා අවුලක් නෑ. මෙතන තිබ්බා මේ කට්ටිය ගොඩක් කට්ටිය මේකෙන් අරන් ගියා. අපි පොඩ්ඩක් රස try කරන්න 4ක් ගත්තා වර්ග 4කින්. ගෙදර ගිහලා oven එකේ දාලා කාලා බලන්න ඕනේ. සමහර ඒවා 85යි සමහර ඒවා 85යි ටැක්ස් එකත් එක්ක මේවා.
සෙට් එකම 85 මෙතන. කොහොමරි ගයිස් ඊට පස්සේ අපිට සමහර බඩු ගන්න ඒවා වීඩියෝ කරන්න බැරින මොකද අද සෙනග වැඩි හින්දා මේ සමහර තැන්වල වීඩියෝ කරගන්න බැරි වුණා. සමහර කට්ටිය අකමැතිනේ වීඩියෝ කරනවට. අපි මේ ෂැම්පූ එක ගත්තා. මේක ඩැමේජ් hair වලට හොඳ එකක්. ඊට පස්සේ ආසම් බීම් එකක් මේක ගත්තා. ඊට පස්සේ කැෂියර් එකෙන් බඩ් ටික පිල් කරගෙන බඩු ටික පැක් කරගෙන අපි එළියට යනවා. බඩ් ටික ගත්ත යාළුවනේ. මේ ටිකයි ඩයකේට් බඩ් ටිකක් තියෙනවා. අපිට ගිය ගාන අපි ගෙදර ගිහිල්ලා පෙන්නන්නම්. මේ දැන් මේ ටයිම් එකේ වහිනවා. පොඩ්ඩක් සැරයට වහිනවා. අපි ගෙදර ගිහිල්ලා හම්බෙමු. ඔන්න ගයිස් වැස්සේ දෙමිලා අපි දැන් තමයි ආවේ. අපිට සමහර දේවල් ගන්න ඕනේ නැහැ. මොකද මේ ලාමුගේ පොඩ්ඩක් එළවලු එහෙම මස් එහෙමද ගන්නම්. මෙතන ගෙන්කි කියලා ෂොප් එකක් තියෙනවා. දැන් නම් යන්න විදියක් නැහැ වැස්සේ හින්දා. පස්සේ ගිහලා මස් එකක් ගේනවා. මස් එකයි එළවලු ටිකයි. මොන පිටින් ගේන බඩ් ටික. දෙමිලා තියෙන බෑග් එකත් හොඳටම මේකකින් ලොකුට අවුලක් නැති බඩ් ටික දැම්මා. ඔයාලා දකින්න ඇති ටිකක් නම් අපි සොසේජස් එකක් ගත්තා. සොසේජස් එක පොඩ්ඩක් ගණන් වැඩි. ගියුමියු එකට පොඩ්ඩක් දුර හින්දා ගියේ නැහැ. පාන් එකක් ගත්තා. ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තා. යෝගට් එකක් ගත්තා. බිස්තර ගත්තා. මේ තියෙන කී බිල කොහමද අපිට ගියා ඔක්කොටම ඉන් 2667ක් තමයි. මස් තාම ගත්තේ නැහැ. මස් එලවලු ගන්න දිනවා. අල ගත්තා. ඊම ගත්තා. ෂැම්පූ ගත්තා. මේ කස්ටර්ඩ් මේක රහයි. මේක මාර රහයි. තව මෙන්න මේවා ගත්තා. දැන් කන්න ගත්තේ. ඉතින් 4ක් ගත්තා අපි. ඉදත් මදි කියන්නේ. අන්න අපි බිම්මල්ලයක් ගත්තා. මේ දින ගත්ත බිම්මල් එක. එතකොට මේ ටිකට තමයි 2667ක් ගියේ. මේ පොඩ ජීවන වියදම වැඩි ඉතින්. ඉතින් සමහර බඩු ලංකාවට සාපේක්ෂව එක සමාන මිලක් තමයි යන්නේ. මටගත් මේ ගාන 200 ගාන දුන්නේ. ඔහොම තමයි වැඩේ වුණේ. අපිට තව මස් ඒ ටික ගන්න ඕනේ. ඒ ටිකට කොහොමත් තව 1000ක් වගේ යයි. මස් ටිකටයි එළවලු පොඩ්ඩයි ගන්න. සතියකට සාමාන්‍යයෙන් 3500කින් 4000කින් ෂේප් වෙන්න පුළුවන්. දෙන්නෙක් කමේ. දෙන්නෙක් හිටියම පොඩ්ඩක් ගාන ඉතින් බැලන්ස් වෙන හින්දා ෂේප්. එහෙනම් අපි සුපිරි වීඩියෝ එකකින් තව සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන. අද සමු ගන්නවා.